දයාබර දුවේ පුතේ. ඔන්න අදත් අත්තම්මාව රසවත් කතන්දරයක් අරගෙන මගේ දූල පුතාලට. අද මගේ කතාවේ නම රතු හැට්ටකාරී. ඔන්න එහෙනම් අහගන්න. එකෝමත් එක රටක එකෝමත් එක කාලයක අම්මෙකුයි තාත්තෙකුයි ලස්සන දුවෙකුයි හිටියා. මේ දුව පොඩි කාලේ ඉඳලම හරි ආසයි රතු පාට ඇඳුම් අඳින්න. ඒ නිසා චූටි කාලේ ඉඳලම මේ දුවට ගමේ හැමෝම කිව්වේ රතු හැට්ටකාරී කියලා. දවසක් මේ දුව ඉස්කෝලේ ඇරිලා ගෙදර ආවට පස්සේ එයාගේ අම්මා කියනවා මේ මගේ දුවේ ඔයාගේ ආච්චිට හොඳටම අසනීප වෙලා මමයි තාත්තයි අද උදේ ගියා ආච්චිව බලන්න. ආච්චිට හරි ආසයිලු ඔයාව බලන්න. ඔයා දැන් ගිහින් රෑ වෙන කලින් ගෙදර එන්න මගේ දුව කියලා අම්මා කිව්වා. දැන් මේ දුවට හරි සතුටුයි. එයා හරි ආසයි ආච්චිලාගේ ගෙදර යන්න. එයා ආච්චිට හරිම ආදරෙයි. ඉතින් මේ දුව රතු පාට ගවුමක් ඇඳලා අම්මා වත්තෙන් කඩපු අඹ, කෙසෙල්, අන්නාසි, දොඩම් මේවත් කූඩේක දමාගෙන ආච්චිලාගේ ගෙදර යන්න පිටත් වුණා. අම්මේ මම ගිහින් එන්නම් කියලා අම්මට කියනකොටම රෑ වෙන්න කලින් එන්න මගේ දුව කියලා අම්මත් කිව්වා. දැන් අපේ මේ රතු හැට්ටකාරී ආච්චිලාගේ ගෙදර යන ටිකක් දුර ආවා. මෙතනින් එහාට තියෙන්නේ කැලයක් මැදින් යන්න. මේ දුව සින්දුකුත් කියා කැලය මැදින් යනවා. මම යනවා මගේ ආච්චි බලන්න. මගේ ආච්චිට අසනීපයිලු. එයාට මම ඉදුණු පළතුරු ගෙනියනවා. එයා හරිම ආසයි පළතුරු කන්න. කියා නටනටා සතුටින් යනවා. එයා ආයෙත් තාලයට මෙහෙමත් කියනවා. මගේ ආච්චි ඉන්නේ දොලෙන් එහා ලස්සන කඳු මුදුනේ චූටි ගෙදරක. එයා ඉන්නේ තනියමනේ. එයාගේ තනියට මම යනවා. කියා සතුටින් එයා යනවා ආච්චිව බලන්න. ඉතින් දුවේ පුතේ ඕක අහගෙන හිටියා ලොකු නපුරු කොටියෙක්. මේ කොටියා දැනගත්තා දැන් ආච්චි ඉන්න තැන. මේ කොටියා පුතේ මොකද කළේ දන්නවද? විගහට එයා ගියා මේ ආච්චිලාගේ ගෙදරට. ගිහිලා පුතේ මොකද කෙරුවේ දන්නවද? එයා අහිංසක අසනීප ආච්චිව මරාගෙන කෑවා. කාලා ආච්චි ඇඳගෙන හිටපු චීත්තේ ඔළුවේ ඉඳලා පොරව ගත්තා. පොරවාගෙන කිඳිරි ගගා නිදාගෙන හිටියා. මේ වෙලාවේ පුතේ මේ ලස්සන රතු හැට්ටකාරී ආච්චිගේ ගෙදරට ආවා. ඇවිත් දොරට තට්ටු කළා. ආච්චියේ මම රතු හැට්ටකාරී. මම ආච්චිව බලන්න ආවා. මේ දොර අරින්න ආච්චියේ කියලා කතා කළා. එතකොටම මේ කොටියා කිඳිරි ගගා මගේ දුව ආවද මාව බලන්න මට නැගිට ගන්නවත් බෑ. දොර නිකන් තියෙන්නේ. ඔයා තල්ලු කරගෙන එන්නකෝ කියලා කිඳිරි ගගාම කීවා. මේ දුවත් ඒ විදිහටම දොර අරගෙන ගෙට ආවා. ඇවිත් මගේ ආච්චියේ ඔයාට මේ මොකද වුනේ කියලා ආච්චිව තුරුළු කරගන්න ලං වුණා. ලං වෙනකොටම එපා මල් ළඟට එන්න එපා. මට දරුණු බෝ වෙන ලෙඩක් තියෙන්නේ. ඈතටලා හිටපන් කියලා කෑ ගහලා කිව්වා. ඉතින් පුතේ මේ රතු හැට්ටකාරට ලොකු වෙනසක් තේරුණා. ඒත් එයා ඒ ගැන වැඩි හිතන්න ගියේ නෑ. පැත්තකට වෙලා හිටියා. ඉතින් උඹ මට මොනවද කන්න ගෙනාවේ කියලා ඇහුවා. මම ආච්චිට අන්නාසි ගෙනාවා. අන්නාසි ගෙඩිය දුන්නා හැම කියලා. මෙන්න බොලේ ආච්චි ඒක ලෙලිත් එක්කම කාගෙන යනවා. දැන් රතු හැට්ටකාරිට හරිම බයයි. ආච්චිට පිස්සු හැදිලාද කියලා හිතුවා. එතකොටම උඹ වෙන මොනවද ගෙනාවේ කියලා කොටියා ඇහුවා. තව මම දොඩම් ගෙනාවා කියපුවම කෝ දීපන් කිව්වා. දොඩම් ගෙඩිය දුන්නම ඒකත් ලෙල්ල පිටින්ම කෑවා. තව මොනවද ගෙනාවේ? අඹ ගෙනාවා. ඒකත් පොත්ත පිටින්ම කෑවා. තව මොනවද ගෙනාවේ? රතු හැට්ටකාරි හොඳටම බය වුණා. බය වෙලා වෙවුලා ආච්චි මම එන ගමන් කැලෙන් මල් පුකුරක් කඩාගෙන ආවා කියලා ඒක දෙන්න ළඟට ලං වෙනකොටම කොටියා ආච්චිගේ චීත්තේ විසි කරලා මට එපා ඔය මල්. මම මල් කන්නේ මම උඹේ ආච්චිව මරාගෙන කෑවා. වරෙන් උඹත් මරාගෙන කන්න කියලා කියනකොටත් රතු හැට්ටකාරි දුවන්න පටන් අරන්. එයා දුවලා යනකොට කොටියත් පස්සෙන් පන්නාගෙන ආවා. අනේ පුතේ ඉතින් මේ අහිංසක රතු හැට්ටකාරි දුවනකොට එයාගේ තාත්තා හිතුවා මොකද දුව තව නැත්තේ දැන් රෑ වෙන්නත් ළඟයි. එහෙම හිතලා යව හොයාගෙන ආවා. ඇවිත් මගදීන් රතු හැට්ටකාරිව හම්බුණා. රතු හැට්ටකාරි තාත්තා ළඟට ගිහින් තාත්තා බදාගෙන විස්තර කියනකොට මෙන්න කොටිරාලා හැමිත් ළඟටම ඇවිත් තාත්තා එයා තේ තිබුණු තුවකින් කොටුවට වෙඩි තිබ්බා. වෙඩි තියලා කොටියව මැරුවා. තාත්තා දුවවත් වඩාගෙන ගෙදර ගියා. ඉතින් මගේ දුවේ පුතේ හොඳයි නේද කතාව? මගේ පුතාලා මේ කතාව අහලා
අම්මට කියන subscribe කරන්න කියලා. අත්තම්මා ආයෙත් එන්නම් කතාවක් අරගෙන. මගේ පුතාලා හොඳින් ඉන්න ඕනේ. ඔයාලට බුදු සරණයි දෙවි පිහිටයි. ආයුබෝවන්.